ආයුබෝවන් අද විශේෂ වීඩියෝවක් අරන් ආවා. ඒ තමයි පහුගිය දවස් ටිකේම අපි කතා කරපු පෘතුගාලේ අලුත් නැෂනලිටි ලෝ එක ගැන. දෙසැම්බර් 15 වෙනිදා පෘතුගාලේ ව්‍යවස්ථාපිත අධිකරණය මේ අලුතෙන් හඳුන්වා දීපු නැෂනලිටි ලෝ එක ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක් ලබා දුන්නා. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම මේ අලුතෙන් හඳුන්වා දීපු මේ ලෝ එක දැන් කැන්සල්ද? එහෙම නැත්නම් ඒක තවමත් බලාත්මකද? මොකක්ද ඊගාවට වෙන්නේ? මේ කියන්න හදන්නේ ඒ සම්බන්ධව සම්පූර්ණ විස්තරය. මුලින්ම ඔයාලට ආපහු මතක් කරගෙන යන්නම්. පහුගිය මාසේ පෘතුගාලේ පාර්ලිමේන්තුව පෘතුගාලේ පුරවැසි නීතිය එහෙම නැත්නම් නැෂනලිටි ලෝ එක වෙනස්කමකට ලක් කළා. යම් කිසි විදේශීය පුරවැසියෙකු පෘතුගාලේ නීත්‍යානුකූලව ජීවත් වෙනවා නම් ඔවුන්ට පෘතුගාලේ පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය නම් වසර 5කට තිබුණ පුරවැසි නීතිය වසර 10ක් දක්වා දික් කළා. ඒ වගේම පුරවැසි නීතිය අහෝසි කරන්න පුළුවන් ක්‍රමවේදත් හඳුන්වා දුන්නා. ඉතින් මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝවක් පෘතුගීසිකාරයා channel එකේ තියෙනවා. ඒකත් බලන්න. ඔයාලා මේ සම්බන්ධව දැනුවත් නැත්තම්. ඉතින් කොහොම හරි මේ විදිහට පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු නව නීතිය ජනාධිපතිවරයා අත්සන් කරනකම් ඒක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නීතිය ජනාධිපතිවරයාගේ අවසාන අනුමැතිය සඳහා ගිය මාසේ යොමු කෙරුවා. නමුත් ජනාධිපතිවරයා එයට අත්සන් කරන්න කලින් මේ අලුත් නීතිය පෘතුගාලේ ව්‍යවස්ථාවට ගැලපෙනවද නැද්ද කියලා පිළිබඳව තීරණයක් දෙන්න කියලා පෘතුගාලේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා හිටියා. ඉතින් මෙන්න මේ විදිහට යොමු කරපු මේ නීතිය පිළිබඳව තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව? ශ්‍රේෂ්ඨාධිකරණය මේ අලුත් නීතිය යම් යම් වගන්ති පෘතුගාලේ ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක් ලබා දීලා තියෙනවා. මේක ගොඩක් වැදගත්. මොකද පෘතුගාලේ නීතියට අනුව පෘතුගාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නොත් යම්කිසි නීතියක් ව්‍යවස්ථාවට පටහැනි කියලා ජනාධිපතිවරයාට ඒ සඳහා අවසාන අනුමැතිය ලබා දීලා ඒක නීතියක් බවට පත් කිරීමේ හැකියාව නැති වෙනවා. මේ වෙලාවේ දැන් මේ නීතිය ජනාධිපතිවරයාට අත්සන් කරන්න බෑ. සරලවම කිව්වොත් මේ නීතිය මේ වෙනකොට බ්ලැක් අවුට් කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන් මතක් කරලා තියෙනවා. මේ අලුතින් හඳුන්වා දීපු නීතිය පෘතුගාලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා විතරක් නෙමෙයි නීතියේ ආධිපත්‍යයට යම් බලපෑමක් ඇති වෙනවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම යම් පුද්ගලයන් පිරිසකට හෝ කණ්ඩායමකට මේ මගින් අසාමානව සැලකීමකට ලක් කරනවා කියලා. තවත් විශේෂම කාරණයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා. මේ විදිහට යම් කෙනෙකුගේ පුරවැසිභාවය නැති කිරීම පිළිබඳව මේ නීතියේ තිබෙන වගන්ති ඉතා ගැඹුරින් ආයමත් සලකා බැලිය යුතු කාරණයක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් පෘතුගාලයේ ව්‍යවස්ථාව නීතියට සමානාත්මතාවයට ඒ වගේම මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ලොකු ඉඩපහසුකමක් වෙන් කරලා තියෙන ව්‍යවස්ථාවක්. ඉතින් මෙන්න මේ හින්දා තමයි පෘතුගාලේ අධිකරණය තීරණය කරන්නේ අලුත් නීතිය යම්කිසි සීමාවක් ඉක්මවා යාමක් කියලා. ඉතින් දැන් මොකද වෙන්නේ? මේක තමයි විශේෂම දේ අපි දැනගෙන ඉන්න ඕනේ. ප්‍රධානම දේ තමයි මේ අලුතින් හඳුන්වා දීපු අලුත් නීතිය මේ වෙලාවේ බලාත්මක වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි දැනට පවතින වසර 5 මේ පුරවැසි නීතිය මේක තමයි මේ වෙලාවේ බලාත්මක වෙන්නේ. මේ මොහොතේ කවුරු හරි පුරවැසිභාවය අයදුම් කරනවා නම් එයාලටත් මේ අලුත් නීතිය යටතේ නෙවෙයි පරණ නීතිය යටතේම නැෂනලිටි එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කවුරු හරි ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඇප්ලයි කරලා දැනටමත් එහෙමත් නැත්නම් ඉදිරියේදී ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් මේ පෘතුගාලේ පුරවැසිභාවය එහෙනම් දැනට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ මේ තියෙන නීතියේ. ඉතින් ඊගාවට වෙන දේ මොකද්ද? ඒ තමයි මේ නීතිය දැන් ජනාධිපතිවරයා විසින් නැවතත් පාර්ලිමේන්තුවට යොමු කරන එක. එතකොට පාර්ලිමේන්තුවට යම්කිසි අවස්ථා කීපයක් තියෙනවා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. පළවෙනි එක තමයි පාර්ලිමේන්තුවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ව්‍යවස්ථාවට පටහැනි කියලා දැනුම් දුන්න ඒ පරිච්ඡේද ඒව සංශෝධනය කරලා නැවත අලුත් නීතියක් වශයෙන් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට පුළුවන් මේ අලුත් නීතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා දැනට පවතින පරණ නීතියම පවත්වාගෙන යන්න. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වුණත් යම්කිසි නීතියක් ව්‍යවස්ථාවට පටහැනී කියලා දැනුම් දුන්නත් පෘතුගාලේ පාර්ලිමේන්තුවට පුළුවන් 3/2ක බහුතර ඡන්ද බලයකින් මේ නීතිය සම්මත කරගන්න. ඉතින් පාර්ලිමේන්තුවට දැන් පුළුවන් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ඇතුලේ 3/2ක බහුතර ඡන්ද බලයක් ඉදිරිපත් කරලා මේ ඉදිරිපත් කරපු නීතියම නැවත සම්මත කරලා ඉදිරියට අරන් යන්න. හැබැයි මේ අවස්ථාවේ ඒ සඳහා තියෙන්නේ ඉතා අඩු ඉඩකඩක්. මොකද පාර්ලිමේන්තුවේ දැනට පවතින රජයට 3/2ක බහුතර බලයක් නැහැ. ඒ වගේම මේ ඉදිරිපත් කරපු අලුත් නීතියටත් හැම පක්ෂයක්ම සම්පූර්ණයෙන් සහයෝගය දැක්වෙත් නැහැ. ඉතින් 3/2ක බහුතර බලයකින් මේක සම්මත වෙන්න තියෙන ඉඩකඩ නම් ගොඩක් අඩුයි. ඉතින් දැනට පරණ ලෝ එක ඒ විදිහටම තියෙනවා සහ රජයට බෑ මේ අලුතෙන් ඉදිරිපත් කරපු නව පුරවැසි නීතිය බලාත්මක කරන්න. ඒ වගේම තමයි මේ දෙසැම්බර් මාසේ මැද ඉතින් තව ටික දවසකින් ක්‍රිස්මස් එකත් එක්ක රජයේ නිවාඩු දින වැටෙනවා. ඒ වගේම ජනවාරි මාසේ පෘතුගාලයේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක කාර්යබහුල වෙන පාර්ලිමේන්තුව එහෙම නැත්නම් නිවාඩු ගන්න රජයේ ආයතනත් එක්ක මේ නීතිය නැවත සමාලෝචනයට පත්වීම ලබන මාසේ අග විතර වගේ වෙනකන් කල් යන්න ඉඩ තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක මේ රජයේ ලොකු පසුබෑමක් කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු අතිවිශේෂ තීරණය මගින් ඔප්පු වෙනවා පෘතුගාලයේ ව්‍යවස්ථාව ඉතා ශක්තිමත් වගේම ව්‍යවස්ථාව මගින් පෘතුගාලයේ ජීවත් වෙන විදේශිකයින්ටත් ආරක්ෂාවක් ලබා දෙනවා කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කළේ මේ නීතිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරපු වහාම. ඉතින් ඉදිරියේදීත් මේ සම්බන්ධව වෙනස් වෙන තොරතුරු තියෙනවා නම් අලුත් වෙන තොරතුරු තියෙනවා නම් ඒ සම්බන්ධවත් සම්පූර්ණයෙන් තොරතුරු හොයලා බලලා ඔයාලට අලුත් වීඩියෝ එකකින් ඉදිරියට මොකද වෙන්නේ කියලා අරන් එන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ පෘතුගීසිකාරයා